නවිදෝගේ යවෝ ගෙදර ගියානේ. හරි වන් ගෙදර කෑන් එක ගත්තද කියලා. මොකෝ කෑන් එක අපි කිසි. ගෑනේ ඩ්‍රෙස් එක. නායකීය ප්‍රදේශයක් පාරේ පස්ස අයින් කරන ගමන් තියෙන්නේ දැන්. යාවා ලස්සන view point එකකට. බලමු. වීඩියෝ එකක් ගන්න කියලා බයික් එකක් නවත්තලා. රතු පාටට මල් තියලා ගස්වල මුදුන් තමයි දැක්කේ නායක කියලා තියෙනවා. ඔව් යන්න. හරිද? යන්න. කඩන් වැටිච්ච ප්ලේන් එකේ ටයර් එකක්ද? ඔව්. ඔයාලට බලා ගන්න පුළුවන්. 191ක් මැරිලා තියෙනවා කියලා තියෙනවා. 10:10ට ක්‍රෑෂ් වෙලා තියෙන්නේ මාටින් එයා. 1974 දෙසැම්බර් 4 වෙනිදා. සප්තකන්‍යා කඳුවැටියේදී හැප්පුණු මේ ටයර් එක තියෙනවා. නෝටන් පොන්ඩ් එක. වඩේ දෙන්න අංකල්. වඩේ දෙන්න. මේක පොඩි වල සම්බන්ධ කරනවා. මල්ලිනා වඩේ පිඟානම කයි වගේ. මේක මොකද සිදුවයි? ඔබ මේ ඉන්නතෙන් ගාන ගන්න. එන්නේ. තේ බොන්න නැවතුණා. කිතුල් හකුරුවේ කහට. කිතුල් හකුරු සමග කහට නෙමේ කහට සමග කිතුල් හකුරුවේ. හා. බොන්න. බොම්. කහට එකක් දීලා ඔන්න දැන් අපි යනවා. ලක්ෂපානදී ඇල්ල පේනවා මෙතන. මේ තියෙන්නේ සප්තකන්‍යා කඳුවැටිය.
මොහිනී ඇල්ල කියන්නේ. මේකට මොහිනී ඇල්ල කියලා කියන්නේද? හා ඒ කියන්නේ මොහිනී දන්නවනේ. ඔව්. ඒ කියන්නේ එයා එනන් ඉන්නේ සාරියක්. හා එතකොට දැන් මේ මොහිනී මෙතන ඉන්නකොට එයාගේ සාරිය පේනවා වගේලු හා රැයට මෙතනින් එන මිනිසුන්ට මේ ඇල්ල පේනවා කියන්නේ. ආ ඒක නිසා තමයි මේකට මොහිනී ඇල්ල කියලා නම වැටලා තියෙන්නේ. අපි දැන් කරුණා කරන්න පටන් ගත්තා. දැන් විකාද vlog එකට ආයිබෝන් කියලා ස්ටාර්ට් කරගන්නේ. කොහොමද කියලා ඔයාලට පේනවා ඇති වතුර සෑහෙන්න අඩු. ගොඩක් වතුර අඩු වෙලා තියෙනවා. ඇති ගඟට වතුර එන ටික ඔක්කොම බ්ලොක් වෙලා වගේ තියෙන්නේ. මේ වැලි ගොඩාක් ඇවිල්ලා රැඳිලා තියෙනවා. නායකගේ පස්සෙම ගොඩාක් ඇවිල්ලා ගඟ දිගේ රැඳිලා තියෙනවා. ඒ නිසා සෑහෙන්න ගඟේ වතුර අඩුයි දැන්. පේනවද නාය ගිහින් තියෙන තැන්? ওই තාක්ෂි අර ගිහින් තාක්ෂි ඉස්සර වාහන ඔව් වාහන පාක් එක නාය ගිහින් තියෙන්නේ. කාරේ ඉන පාරත් යට වෙලා ඇති. අන්සල ගානේ උඩට ගිහින් දැන් අපි ඇවිත් ඉන්නේ මකර තොරණ ළඟට. පොඩි වැහි පොදයකුත් යනවා. මේක දාන්නේ. ඒක තද කරලා. ටිකක් වැහි පොද වුනේ. දැන්ලුකු මේක මම මේ පළවෙනි පාත් ඉස්සරහට ගත්ත මේ කවුට් එක මේක. ඒ වගේ. පොඩි වැහි පොදයක් යනවා. අපි ඉතින් රේන් කෝට් එකක් දාගෙන දැන් මේ කරුණා කරන ගම. දැන් අපි ඉන්නේ සීතගඟුලේ රතු පාලම ළඟ. ඔයාලට පේනවා ඇති වෙනදට වතුර පිරෙලා තියෙන තැන් මේ. දැන් මේ සාම චෛත්‍ය ළඟට යන ගමන් පල්ලෙහා පඩි පෙළෙන් ආවේ නැහැ. පඩි ගොඩාක් තියෙනවානේ ළඟ ළඟ. අපි එන පාරෙන් උඩට ඇවිල්ලා දැන් මේ යනවා සාම චෛත්‍ය දිහාවට. හරි ලස්සනයි ඈත. සිරිපාදේ මුදුන මීදුමෙන් වැහිලා ගිහින් ලයිට්ස් ටිකක් පේනවා යන්තම්. මේ ඉස්සරහින් හම්බ වෙනවා වල්ලූරුවන් කිව්වා.
දාලා තියෙනවා. ඒ රොටි අරන් එන්නකෝ. රොටි අරගෙන. නෑ. ඔක්කොම එනවා. රංචුවක් ඉන්නවා. නෑ. මොකද කරන්නේ? ඒක සනීප නැතුව වල. ආ. එන්නේ මුකුත් කරන්නේ. ඔව්. කොරගගහ අඩිය තියන්නේ. නෑ. කෑම කන්න ඇවිල්ලා. මෙන්න ඉන්නවා හැංගිලා. රංචුව ලොකු අය ඉන්නවා එතන. සිද්ධාලේප එකෙන් අබ තෙල් ගත්තා 12 මහ පහනට දාන්න. සිද්ධාලේප ටිකකුත් ගාගෙනම දැන් මේ ආයෙත් කරුණා කරන්න පටන් ගත්තා. යාව සීතගඟුල ළඟට සාම චෛත්‍යයෙන් පස්සේ මෙතන නැවතිලා තේ එකක් එහෙම දීලා ආයි ගමන පටන් ගන්න ඕනේ. වහිනවා මෙතන. ඉස්සෙල්ලට වඩා ටිකක් වැස්ස තදයි. තේ එකක් එහෙම දීලා ඔව් ඇස්කම ඉන්නේ කියලා මේ. කදරන්න අප්පා ආයි බොගෑම අපි දැන් ඇවිත් ඉන්නේ රතු අම්බලම ළඟට. දීපාදී උඩ මළුවට යන ලයිට්ස් එහෙම පේනවා මෙතනට. කන්ද මුදුන යන්තම් බලා ගන්න පුළුවන්ද? අපි ආව වතුර හැම පුරවගෙන යන්න. දිගටම හැබැයි මේක දාන්නේ කියලා පොඩ්ඩක් මේක ඇතුළට රස්නි දාඩිය දැම්මනේ. ඉස්සක් ඉතින් ගලවලා ඒ වතුර ටික දීලා. ඔව් එක දිගටම ටැප් එකේ වතුර එනවා. ඒකත් වතුර වෙන්න ඕනේ. ඔන්න කොහොම හරි ඉන්දිකටු පාන ළඟට ආවා අපි. සෙනග හම්බුනේම නැති තරම් එක්කෙනෙක් දෙන්නෙක් වගේ හම්බුනේ මගදී. මේ කෝඩු අයගේ බෙහෙත් පැකට් නූල් ඒවා එහෙම. වැඳලා කරලා ආයි පිටත් වෙන්න තියෙන්නේ අපිටත්. මේ බෙහෙත් පැකට් කෝඩු පැකට් වල තියෙන දේවල් ගොඩක් මෙහෙ තියෙනවා. හැබැයි ඒ අතරේ ඉටිකොල අරව මේවා හරියට තියෙනවා. ඉතින් කුණුත් දාලා ගිහින් තියෙනවා සමහරව. එහෙම කරන්න එපා. මේක පරිස්සම් කරන්න ඕනේ. දැන් මේ ඉන්නේ 3411. මහගිරි නඹට තව තියෙන්නේ 108යි. යමු. දැන් අපි මේ යන්නේ අවසාන කඩේ ළඟට. අවසාන කඩේ හිමේ කඩේ කියනවා. මෙතනින් තමයි ඇහැල කනුව තියෙන්නේ. මෙතන ඉන්න මේ හරිය සෙනග කීප දෙනෙක් යනවා පේනවා නඩය. මහගිරි දම් පටන් ගන්නවා. මේ හරිය තමයි අර නාය ගිහිල්ලා හදලා තියෙන්නේ. හදලා ඉවර. නඩයක් උඩට නගිනවා මහගිරි දම්බේ. ආයිත් මළුව හරිය හොඳටම මීදුම පායලා තියෙන්නේ. මේ හරිය ඔක්කොම මීදුම දැන් ආයෙ සැරයක්. වැස්ස සම්පූර්ණයෙන්ම පායලා තිබුණේ. මේ හරිය තවමත් ටිකක් සුන්බුන් තියෙනවා නාය ගිය තැනේ. හැබැයි පාර ඔක්කොම හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඇහැල කණුව. මෙතන කවියක් දාලා තියෙනවා. ඇහැල කණුව ළඟ ගොස් නවතින්නේ. අටසිල් පන්සිල් අරගෙන යන්නේ. සිතේ කුහකකම් අතහැර ගන්නේ.
සමන් දෙවිඳු අප හට පිහිටන්නේ කියලා. මේ ප්‍රසිද්ධ ඇහැල කනුව තමයි මෙතන තියෙන්නේ. දැන් ඉතින් අපි අවසාන කඩේ ළඟ ටිකක් නතර වුණා. තේ එකක් එහෙම බීලා තමයි ආයෙ ගමන පටන් ගන්නෙ. හරි. ඔන්න පටන් ගත්තා. මහගිරි දඹේ නගින්න අපි. ඇහැල කනුව පහු කරගෙන ඔන්න යනවා දැන්. ආයි වැහි පොදක් පටන් ගත්තා හීනියට. අපි ආයි සැරයක් රේන් කෝට් එහෙම ඇඳගෙන හිමීට කරුණා කරන්න පටන් ගත්තා. දැන් අපිට මළුව පේනවා. ළඟටම ඇවිල්ලා ඉන්නේ. මහන්සිය කොහෙන් ගියාද නෑ දැන් දකින්නකොට හරිම සතුටුයි. ටිකක් වැස්ස තද කළා. හැබැයි අපි වැස්සෙන් උඩට ආවා. දැන් ආයි වැස්ස පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. මීදුමත් එක්ක වැහි වලාකුළු වෙන්න ඕනේ. සෑහෙන්න වැහිලා තියෙන්නේ මළුව. යමු අපි. වැහි පොදයක් යනවා. මළුව වීඩියෝ කරන්න බෑ. හා. මළුව පේන්න යන්නේ අපි ඔව් අපි දැන් මළුව. අපි දැන් මළුවට යනවා. ගියාට අපිට අපි දැන් මළුවට යන ගමන් එතනින් එහාට අපිට වීඩියෝ කරන්න බෑ. අබ තෙල් කුප්පියක් අරන් මෙන්න මේ දෙන්න කුප්පියේ පියන අරගන්න බැරුව දඟලනවා. ඒකත් කරගන්න. ඉතින් කරන්න දුන්නා මේක අරගෙන. දොළොස් මහ පහනට දාන්න අපි තෙල් ගෙනාවා. හැබැයි දොළොස් මහ පහන් පස්සු ඉන්නේ. පොඩි පහන් වලට තෙල් ගන්නවා. හුලඟ දුම හැමතැනම කැරකි යනවා. හරිනේ සීතල නරන වැස්ස දෙවිලා ඉති. ඔව්. අපි වන්දනා කරලා ඉවරයි. දැන් අපි ආපහු යන්නයි ලෑස්තිය. බලු පැංචෙක් ඉන්නවා. එයාලට නම් සීතල දැනෙන්නේ නැද්ද මන්ද? ඉන්නවා හොඳට. වැස්සක් වහිනවා. වැස්සෙම අපි පිටත් වෙන්න තමයි දැන් හදන්නේ. අපි පහලට කරුණා කරන අතරේ හොඳටම වැස්සා. 18 කරුණා කරද්දී නම් මෙහෙම වතුර තිබ්බේ නෑ. හැබැයි දැන් නම් හොගාලා වතුර පාරක් එනවා. මොකද හොඳටම වැස්ස උඩ කොටට. යනකොට මේ විදිහට වතුර තිබුණේම නෑ. දැන් නම්
වතුර හිඳිලා වගේ තිබුණේ උඩට යන වෙලාව වෙනා. දැන් පහළට කරුණාට යද්දී නම් හොඳට වතුර එනවා. මොකද උඩ හොඳටම වහිනවා. ඒක ගොඩක් අද වැස්සේ පල්ලෙහාට ආවේ. තාමත් ඇහි පොදයක් තියෙනවා. ඔන්න ඉතින් අපි අපේ ගමන අවසන් කරන්න දැන් මකර තොරණ ළඟටත් ඇවිල්ලා ඉන්නේ. වැස්සෙම ආවා අපි. එක දිගටම පොඩි වැස්සක් යනවා, චුරුචුරු වැස්සක්. ඉතින් අද දවසේ අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.